හෙලෝ අයිබෝවන් ලර්න් විත් යුකි. අද අපි කතා කරනවා පොඩ්ඩොත් එක්ක ගෙදරදි කතා කරන්න පුළුවන් සරල ඉංග්‍රීසි වාක්‍ය 50ක්. දරුවන්ට නිතරම ඉංග්‍රීසි කතාව හුරු වෙන්න නම් අපි නිතරම දරුවොත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ. ඉතින් ඔබ අත්දැකීමෙන්ම දන්නවා දරුවෝ කතා කරන්නේ අපි කරන දේවල්, වැඩිහිටියෝ කරන දේවල්. ඉතින් ඒක නිසා දරුවන්ට සරල ඉංග්‍රීසි ඉගන්නන්න තියෙන ලේසිම ක්‍රමය තමයි නිවසේදී දරුවොත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන එක. එදිනදා ජීවිතයේදී අපිට නිරන්තරයෙන් භාවිතා කරන්න වෙන මේ වාක්‍ය ඛණ්ඩවලට හොඳින් අහුම්කම් දීලා ඔයාලගේ දරුවොත් එක්ක මේවා භාවිතා කරන්න. ඉතින් අපි යමු පළවෙනි වාක්‍යයට. බබා අවදි වන්න. බේබි wake up. wake up කියන්නේ අපි සාමාන්‍යයෙන් නිින්දේ ඉන්න දරුවෙක් ඇහැරවන්න. නිදාගෙන ඉන්න දරුවෙක් ඇහැරවන්න තමයි baby wake up. baby පුතා ඕන දෙකක් දාගන්න පුළුවන්. අංක 2 බබා නැගිටින්න ඕන. ඇහැරිලා ඉන්න බබෙක් ඇඳෙන් නැගිටව ගන්න අපි කියනවා baby get up. පුතා get up. දෝනි get up. අපිට මේ ඕන දෙයක් භාවිතා කරන්න පුළුවන් බබා නැගිටව ගන්න. ඊළඟට ඉක්මන් කරන්න. සාමාන්‍යයෙන් බබාලා උදේට ඕනේ වෙලාවක එයාලගේ වේගෙන් තමයි වැඩ කරන්නේ. එතකොට අපි කියනවා hurry up. hurry up. ඉක්මන් කරන්න. hurry up. මේවා ඔයාලා නිතරම දරුවොත් එක්ක භාවිතා කරන දේවල්. අංක 4 ඕක කටේ දාන්න එපා. දරුවෝ නිතරම එක දේවල් කටේ දානවා. Don't put it in your mouth. Don't put it in your mouth. හොඳට බලන්න ඔයා ඒක කොයි වෙලේ දරුවෝ පෑන් පැන්සල් ඕනේ දෙයක් කටේ දානවා. අංක 5 දවසට 10 වතාවක් විතර අම්මලා මේක කියනවා. ඔයා වැටේ. You will fall. You will fall down. අපිට මේ දෙකම භාවිතා කරන්න පුළුවන්. ඔයා වැටේයි ළමයි නගින්නවනේ දඟයිනේ. You will fall. අංක 6 පරිස්සමින්. Be careful. Be careful. අපි මේ be දාලා වාක්‍ය රටාව ඉගෙන ගමු ඉස්සරහට. මේකෙන් අපිට වාක්‍ය ඕනේ තරම් හදා ගන්න පුළුවන්. Be careful. පරිස්සමින්. බබා ඔයා කොහෙද? baby where are you? පුතා where are you? දෝනි where are you? අපි යාට කියන ඕනේ නමක් දාලා where are you? ඔයා කොහෙද කියලා අහන්න පුළුවන්. ඇයි ඔයා අඬන්නේ? why are you crying? ඇයි ඔයා අඬන්නේ? සාමාන්‍යයෙන් පුංචි බබාලා අවධානය දිනා ගන්න ඕන නම් අඬනවා. එතකොට අපි අහනවා ඇයි ඔයා අඬන්නේ? why are you crying? 9 ඔයා මොකද කරන්නේ? බබාලා සද්දයක් නැත්තම් හොර වැඩක් නම් අපි නිතරම හොයනවා. What are you doing baby? Oh what are you doing? ඔයා මොකද කරන්නේ? අපි එහෙම අහනව නේද? ඊළඟට අපි කියනවා බබෙක් වගේ අඬන්න එපා. සාමාන්‍යයෙන් අවුරුදු 8 10 බබාලා අඬනකොට අපි කියනවා don't cry like a baby. බබෙක් වගේ අඬන්න එපා. ඔයා ලොකුයි. Don't cry like a baby. අංක 11 ඔයාට බඩගිනිද? චූටි දරුවන්ට නිතරම බඩගිනියනවා. අපි යාළගේ ඉරියව් අඳුන ගන්නවා. එතකොට අපි අහනවා are you hungry? මේවා නිතර දරුවන්ට තේරුම් නැති වුණාට කමන්නේ දරුවන්ට නිතර ඇහෙන්න දරුවන්ගේ කනට මේ දේවල් හුරු කරන්න. ඊට පස්සේ ඔයාට තිබහද? වතුර ඕනේද? are you thirsty? are you thirsty? ඔයාට තිබහයිද? බබාගෙන් අහනවා baby are you thirsty? මේ දේවල් දරුවොත් එක්ක නිතර කතා කිරීමෙන් දරුවෝ ඉංග්‍රීසි හුරු පරිසරයකට නිතරම හුරු වෙනවා. ඊළඟට අපි අහනවා do you want water? ඔයාට වතුර ඕනේද? do you want water? සාමාන්‍යයෙන් අවුරුදු 2මාර 3 පහ වුණාම ළමයි වතුර ඉල්ලන්න දන්නවා. එතකොට අම්මා ඉරියව් වඳුනගෙන අහනවා do you want water? බබාට වතුර ඕනේද? මෙන්න වැදගත්ම දේ. ඔයාට චූ බරයිද? do you want pee? ඔයාට චූ බරයිද? අපි සාමාන්‍යයෙන් දරුවන්ගෙන් සෙනග ඉන්න තැනක වුණත් අපිට දැන් අහන්න පුළුවන් do you want pee? ඒතර දරුවා ලැජ්ජාවටපත් වෙලා ඒ අවශ්‍යතාවයේ හංගගෙන ඉන්නේ නැහැ. ඊළඟට අනිත් එක. ඔයාට කක්ක බරයිද? do you want poop? හොඳට බලා ගන්න do you want poop? ඒ දෙකේ වෙනස do you want pee? ඔයාට චූ බරයිද? do you want poop? ඔයාට කක්ක බරයිද? ඊළඟට අපි බබාලට කියනවා මල්ලිත් එක්ක එන්න, නංගිත් එක්ක එන්න. come with මල්ලි, come with නංගි, come with grandma ඕන කෙනෙක් දාලා. තව කෙනෙක් එක්ක එන්න. come with මාෂා එහෙම නමක් දාලා ඕන එකක් එහෙම කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ස්තුතියි කියන්න. අපි බබාලට පොඩි කාලෙම උරු කරන thank you කියන්න. say thank you, goodbye කියන්න,
say goodbye, say thank you කියන්නේ කියලා අපි යාලට උගන්වනවා. දරුවොත් එක්ක නිතර මේවා කතා කරන්න. ඊට පස්සේ අපි කියනවා සාමාන්‍යයෙන් අඬන කරදර කරන බබාලට හිතුවක්කාර වෙන්න එපා. Don't be stubborn. Don't be stubborn. කරදරකාරී වෙන්න එපා. හිතුවක්කාරී වෙන්න එපා. බබාලට අපි එහෙම කියනවනේ නේද? දැන් එතකොට ආයි කියනකොට මෙහෙම කියන්නේ. අපි එහෙම කියනවා වගේම අපි නිතරම දරුවෝ අගය කරන්න. අපි කොහොමද කියන්නේ? You are a smart baby. ඔයා දක්ෂ බබෙක්. ඔයා clever බබෙක්. ඔයා දක්ෂ බබෙක්. You are a smart baby. ඔයා බුද්ධිමත් බබෙක් කියන එක තමයි smart baby කියන එකෙන් අදහස් කරන්නේ. Wash your hands well. ඔයාගේ අත් හොඳින් හොද ගන්න. Wash your hands well. ඔයාගේ අත් හොඳින් හොද ගන්න. අපි නිතරම කියනවනේ ඔයාගේ කකුල් හොද ගන්න. Wash your legs well. හරි. අංක 21 තාත්තට එන්න කියන්න. Ask father to come. තාත්තට එන්න කියන්න. Ask father to come. මේක ඕන කෙනෙකුට දාලා කියන්න පුළුවන්. අම්මට එන්න කියන්න. Ask mother to come. ඔයාගේ කොණ්ඩ කටුවකෝ බබාලා නිතරම බඩු එහෙම හදා ගන්න ඕනේ. ඒක where is your hairpin? එහෙම නැත්නම් where is your brush? Where is your pencil? මේ වගේ බබාගේ බඩු ඕන එකට අපිට මේක දාලා අහන්න පුළුවන්. Where is your hairpin? ඊට පස්සේ අපි කියනවා දරුවෝ ලිප් ළඟට යනවා. oven එක ගාවට ගෑස් එක ළඟට යන. ඒතර ලිප ළඟට යන්න එපා. Don't go near the stove. Don't go near the stove. Do not go near the stove. ඊට පස්සේ බබාලා සත්තු අල්ලනවා. එතකොට අපි කියනවා පූසා අල්ලන්න එපා. Do not touch the cat. Don't touch the cat. Don't touch the dog. Don't touch the Tommy. අපිට එහෙම කියන්න පුළුවන්. එතකොට බබා රිදිනව නම් එයා අඬනව නම් අපි අහනවා ඔයාට රිදෙනවද? Are you hurt? Baby, are you hurt? මේවා නිතරම අපේ දරුවන්ගෙන් අහන්න වෙන කියන්න වෙන දේවල්. ඊට පස්සේ අපි කියනවා ඒක අල්ලන්න එපා. ඒක රස්නේ. Don't touch it. It's hot. Baby, don't touch it. It's hot. අපි නිතරම දරුවොත් එක්ක මේවා කතා කරන්න ඕනේ. එතකොට තමයි දරුවෝ වගේම වැඩිහිටියොත් ඒ දේවල් හුරු වෙන්නේ. ඊළඟට අපි කියනවා පාරට යන්න එපා. Don't go on the road. Don't go on the road. පාරට යන්න එපා. අංක 28 සෙල්ලම් බඩු පිළිවෙලට තියන්න. ලස්සනට තියන්න. Keep the toys tidy. Keep the toys tidy. බබාලට අපි පොඩි කාලෙම පිළිවෙල හුරු කරන්න කියනවනේ සෙල්ලම් බඩු ටික අස් කරගන්න. කියන්නේ කොහමද? Keep the toys tidy. ගිහින් අත් සෝද ගන්න. Go and wash your hands. ගිහින් කට සෝද ගන්න. Go and wash your mouth. සාමාන්‍යයෙන් බබාලට අපි කියනවනේ බලන්න අත්වල හැටි ගිහින් අත් හොද ගන්න. Go and wash your hands. වැස්සේ තෙමෙන්න එපා. Don't get wet in the rain. හොඳට බලන්න එක. Don't get wet in the rain. වැස්සේ තෙමෙන්න එපා. අපි බබාලට එහෙම කියනවනේ. අංක 31 ඔයාට නිදිමතයිද? සාමාන්‍යයෙන් බබෙක් අම්මා ASCII දඟල ඉන්නවා නම් අම්මා දන්නවා බබාට දොයි මතයි කියලා. එතකොට අහනවා are you sleepy? Baby, are you sleepy? ඔයාට නිදිමතයිද? ඊට පස්සේ අපි කියනවා බබාලට බබා කෑ ගහන්න එපා. Baby, don't shout. Baby, don't shout. පුතා, don't shout. කෑ ගහන්න එපා. අපි එහෙම කියනවනේ නේද? හරි. ඊළඟට බබාලගේ තව නරක පුරුද්දක් නියපොතු කනවා. අපි කියනවා ඔයාගේ නියපොතු කන්න එපා. Don't bite your nails. Don't bite your nails. අපිට මේක ඕනේ දෙයකට යොදා ගන්න පුළුවන් ඒ අවස්ථාවන්. ඊට පස්සේ අපි කියනවා සෙරෙප්පු දාගන්න. එයාලා නිතරම සෙරෙප්පු නැතුව දුවනවා. අපි නිතරම සෙරෙප්පු දාගන්න කියනවා. කොහොමද කියන්නේ? Put on slippers. Put on your slippers or put on slippers. ඔයාගේ සෙරෙප්පු දාගන්න. සෙරෙප්පු ගලවන්න. Take off your slippers. ඔයාගේ සෙරෙප්පු ගලවන්න. Take off your slippers. අපි එහෙම කියනවා take off your slippers. හරි. අංක 36 සපත්තු ගලවන්න. මේක තොප්පි ගලවන්න, සපත්තු ගලවන්න. Remove your shoes. තොප්පිය ගලවන්න කිව්වොත් remove your hat. Baby, remove your shoes. ඔයාගේ සපත්තු ගලවන්න. අපිට එහෙම කියන්න පුළුවන්. ඊළඟට ඔයාගේ දත් හොඳින් මදින්න. නිසියාකාරව මදින්න.
brush your teeth properly. brush your teeth properly. ඔයාගේ දත් හොඳින් මදින්න. මේ දේවල් ඔයාලා ලියලා තියාගත්තත් කමක් නැහැ. නමුත් මම යෝජනා කරන්නේ නිතර අහුම්කන් දීමෙන් ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ අපි කියනවා එහෙ යන්න එපා. don't go there. බබා එහෙ යන්න එපා. පුතා don't go there. අපි එහෙම කියනවා නේද? ඊට පස්සේ අපට හැම නිතරම කියන්න වෙන එක. අවුවේ සෙල්ලම් කරන්න එපා. do not play in the sun. do not play in the sun. බබා අවුවේ සෙල්ලම් කරන්න එපා. කියනවා නේද අපි? ඔව් ඊළඟට අපි කියනවා ලැජ්ජා වෙන්න එපා. සාමාන්‍යයෙන් බබාලා මොනවට හරි ලැජ්ජා වෙනකොට අපි කියනවා don't be shy. baby don't be shy. say goodbye. ලැජ්ජා වෙන්න එපා. goodbye කියන්න. අපි එහෙම කියනවා නේද? අංක 41. ඔයාට සෙල්ලම් කරන්න ඕනේද? do you want to play? බබාලට සෙල්ලම් කරන්න ඕන වෙනකොට අම්මා අහනවා. do you want to play? ඔයාට සෙල්ලම් කරන්න ඕනේද? එහෙම අහනවා නේද? ඊළඟට බබාලා නිතරම එක එක දේවල් තැන් තැන් වල දානවා. ඒකට අපි කියනවා ඒක ඒ විදිහට තියන්න. keep it as it is. keep it as it is. හොඳට බලන්න. ඒක ඒ විදිහට තියන්න. keep it as it is. මේවා හරි සරල දේවල්. ඔයාලා නිතර භාවිතා කිරීමෙන් පුරුදු වෙන්න. ඊළඟට අපි කියනවා වැස්සට තෙමෙන්න එපා. don't get wet in the rain. වැස්සට තෙමෙන්න එපා. don't get wet in the rain. බබා වැස්සට තෙමෙන්න එපා. ඊට පස්සේ ඉක්මනට එන්න. come quickly. එතකොට ඉක්මනට යන්න. go quickly. එතකොට ඉක්මනට කන්න. eat quickly. එහෙම අපට එක එක ක්‍රියාපද දාලා කියන්න පුළුවන්. ඉක්මනින් එන්න බබා. come quickly baby. නේද? ඊට පස්සේ මල් ළඟට එන්න. come to me. baby come to me. අම්මලාට ආදරේ හිතනම කියනවනේ එන්න මල් ළඟට. එතකොට කොහොමද කියන්නේ? come to me. ඔයාට බබෙක් නැතත් අපිට දැන් වෙන කෙනෙක්ගේ බබෙකුට උනත් අපිට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා බබාගේ අවධානය අපි ගන්න. මන් දිහා බලන්න පුතා. look at me පුතා. look at me. මන් දිහා බලන්න. අපි එහෙම කියනවා නේද? ඔව්. මන් දිහා බලන්න look at me. හොඳට හපලා කන්න. බබාලට අපි නිතරම කියනවා හොඳට හපලා කන්න. කොහොමද කියන්නේ? chew well. chew well baby. හොඳට හපලා කන්න. මේක bite කියනවට වඩා chew කියන එක හරි හොඳයි. ඊට පස්සේ අපි කියනවා ඔයාගේ කලිසම ගලවන්න. නාන්න එහෙම ගියම අපි එහෙම කියනවනේ. කොහොමද කියන්නේ? take off your pant. take off your pant. ඔයාගේ කලිසම ගලවන්න. අපි මෙහෙම කියනවා. හරි. 49 පැන්සල හපන්න එපා. don't bite pencil. අපිට මේක කියන්න පුළුවන් පැන්සල, පෑන, මකන, don't bite your eraser. පැන්සල හපන්න එපා. අපි එහෙම කියනවා නේද? හරි. අන්තිම එක. let's go home. අපි ගෙදර යමු. baby let's go home. අපිට එහෙම කියන්න අවස්ථා ඕනේ තරම් එනවා. baby let's go home. ඉතින් learn with Yuki තුලින් අද අපි කතා කරා දරුවොත් එක්ක ගෙදරදී කතා කරන්න පුළුවන් සරල ඉංග්‍රීසි වාක්‍ය 50ක්. මේවා සරලයි කියලා අතාරින්න එපා. නිතර නිතර ඔයාලා දරුවොත් එක්ක හුරු වෙන්න මේ දේවල්. මොකද දරුවෝ ඉංග්‍රීසි භාවිතා කරන පරිසරයකට හුරු කරන්න නම් අපි නිතර මේවා දරුවන්ට ඇහෙන්න දරුවොත් එක්ක කතා කරන්න ඕනේ. ඒ වගේම මේවට උත්තර දෙන විදිහ, සමහර ප්‍රශ්න වලට උත්තර දෙන විදිහ ඉංග්‍රීසියෙන්ම දරුවන්ට හුරු කරන්න ඕනේ. අපි ඒ පිළිබඳව වීඩියෝ එකක් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා මේ වාක්‍ය 50ම ඇහුවනම් වීඩියෝ එක ස්කිප් නොකර බැලුවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මොකද අද පාඩම ගැන ඔයාලගේ අදහස් මම දැනගන්න කැමතියි. ඒ වගේම ඔයාලට මේක කොයිතරම් දුරට ප්‍රයෝජනවත් වෙනවද කියන එකත් මට කියන්න. ඒ වගේම ඉස්සරහට ඔයාලට තව ඕනේ මේ වගේ සංවාද, ලිපි ලිවීම ගැනත් අපි කතා කරනවා.